ආයුබෝවන්. අද ඔයාලට මම අරගෙන ආවේ ලෝකේ තියෙන උසම ගොඩනැගිල්ල ගැන විස්තර. ඉතින් ඔයාලා අහන තියෙන විදිහට මොකද්ද ලෝකේ තියෙන උසම ගොඩනැගිල්ල? හරි. උත්තරේ මොකක් වුණත් ඒ උත්තරේ කමෙන්ට් එකක් දාන්න. අවසානයේ අපි බලමු ඔයාගේ උත්තරේ හරිද කියලා. ඔයාලා දන්නවද ලෝකේ උසම ගොඩනැගිලි 50න් 4න් 3ක් පමණ තියෙන්නේ ආසියාවේ කියලා? ඒ අතරින් කිහිපයක් ගැන මම කියන්නම්. අංක 1 1966 සහ 1975 අතර ඉදිකරන ලද ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ මෙම ගොඩනැගිල්ල 2001 සැප්තැම්බර් 11 දින විනාශ වෙලා තියෙනවා. මෙම සංකීර්ණයට මහල් 110ක් උස නිවුන් කුළුණු වේ. මේවා උතුරු කුළුණු සහ දකුණු කුළුණු ලෙස නම් කරලා තියෙනවා. මෙම කුළුණු වල වැඩ නිමවන විට ලෝකයේ උසම ගොඩනැගිලි වෙලා තියෙනවා. උතුරු කුළුණ අඩි 1368ක් එහෙමත් නැත්නම් මීටර් 417ක් සහ දකුණු කුළුණ අඩි 1362ක් එහෙමත් නැත්නම් මීටර් 415.1ක් වෙලා තියෙනවා. අංක 2 විල්ස් කුළුණ. විල්ස් කුළුණ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝහි ලූපි මහල් 110කින් යුත් අඩි 1451ක් එහෙමත් නැත්නම් මීටර් 442.3ක් උසට ඉදිකරන ලද ගොඩනැගිල්ලක්. මේ 1973 දී ලොව උසම ගොඩනැගිල්ල ලෙස විවෘත කරලා තියෙනවා. ඒ අතර ඒ වසර 25කට ආසන්න කාලයක් ලොව උසම ගොඩනැගිල්ල ලෙස නම් දරා තිබෙනවා. අංක 3 පෙට්‍රොනාස් කුළුණ. පෙට්‍රොනාස් කුළුණ මැලේසියාවේ ඇති මහල් 88කින් යුත් ගොඩනැගිලි යුගලයක් වන අතර එහි උස මීටර් 451.9ක් එමත් නැත්නම් අඩි 1483ක්. 1996 සිට 2004 දක්වා තායිපේ 101 ගොඩනැගිල්ල විසින් ඒවා අභිබවා යන තෙක් ඒවා ලෝකයේ උසම ගොඩනැගිලි වෙලා තියෙනවා. අංක 4 තායිවානයේ තායිපේහි පිහිට ඇති තායිපේ 101 මීටර් 508ක් උස මහල් 101කින් යුත් ගොඩනැගිල්ල. ඉන් අනතුරුව තමයි වර්තමාන ලෝකයේ උසම ගොඩනැගිල්ල නිර්මාණය වෙන්නේ. මේ බර්ජ් ඩුබායි නමින් 2004 දී ඉදිකිරීම ආරම්භ වෙලා තියෙනවා. ඉතින් මේ ගැන විස්තර කතා කරන්න කලින් මේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආරාධනා කරනවා. බර්ජ් ඩුබායි ඉදිකිරීමට හේතු වෙලා තියෙන්නේ තෙල් මත පදනම් වූ ආර්ථිකයක් තමයි ඩුබායි වල තියෙන්නේ. ඉතින් එය සේවා සහ සංචාරක අංශය පදනම් කරගත් ආර්ථිකයකට විවිධාංගීකරණය කිරීමට එවක රජයට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සඳහා රජයගත් තීරණයක ප්‍රතිඵලයක් ලෙස තමයි බර්ජ් ඩුබායි ඉදිකිරීමට යෝජනා වෙලා තියෙන්නේ. ඒ මීටර් 828ක් එමත් නැත්නම් අඩි 2717ක උසක් වන අතර මෙහි කොත ටොන් 4000ක් පමණ වාණි වලින් සමන්විත වෙලා තියෙනවා. ඒ වගේම ආවරණ පද්ධතිය සඳහා පරාවර්තක වීදුරු පැනල් 26000කට වඩා වැඩි ප්‍රමාණයක් මේ සඳහා යොදාගෙන තියෙනවා. මේ සඳහා ඇලුමිනියම් සහ මල නොබැදෙන වාණි පැනල් තමයි භාවිත කරලා තියෙන්නේ. මෙහිදී අධික සූර්ය හා තාප ක්‍රියාකාරීත්වය මෙන්ම අධික කාන්තාර උෂ්ණත්වය සහ තද සුළං සඳහා දැඩි අවධානයක් දී ඇති බව අපිට පේනවා. මේ ව්‍යාපෘතිය සඳහාම අධිපීඩන කොන්ක්‍රීට් පොම්පයක් නිර්මාණය කරලා තියෙනවා. බර්ජ් ඩුබායි පාදම ඉදිකිරීම සඳහා කොන්ක්‍රීට් කියුබ් යාර 4,31,600ක් සහ වාණි ටොන් 55,000ක් පමණ භාවිත කළ ඇති අතර ඉදිකිරීම සඳහා මිනිස් පැය මිලියන 22ක් ගත වෙලා තියෙනවා. බර්ජ් ඩුබායි නිර්මාණය කරන්න ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක පිරිවැයක් දරා ඇති අතර එක්සත් අරාබි එමිරාජ්‍ය රජය ඩුබායි වෙත මූල්‍යමය සහාය ලබා දුන් බැවින් එවකට එක්සත් අරාබි එමිරාජ්‍යයේ ජනාධිපති ඛලීෆා බින් සයිඩ්ගේ සහයෝගයට ප්‍රතිඋපකාරයක් වශයෙන් එවක ඩුබායි පාලක මොහමඩ් බින් රෂීඩ් 2010 ජනවාරි 4 වෙනිදා සමාරම්භක උත්සවයේදී බර්ජ් ඩුබායි වෙනුවට ඛලීෆා බින් සයිඩ් යන නාමයෙන් ඛලීෆා යන කොටසගෙන බර්ජ් ඛලීෆා ලෙස නම වෙනස් කරලා තියෙනවා. මෙහි මුළු සෝපාන 57ක් සහ එක්ස්කලේටර් 8ක් අඩංගු වේ. මෙහි තියෙන තවත් එක් විශේෂත්වයක් තමයි මේ වන විට ලෝකයේ තියෙන වේගවත්ම ද්විත්ව තට්ටු සෝපාන ඇතුළත් කරමින් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒවා තප්පරයට මීටර් 10ක් එහෙමත් නැත්නම් තප්පරයට අඩි 33ක් ගමන් කරමින් ඉතාමත් අඩු කාල වේලාවකින් ඉහළ පහළ යන්න පුළුවන්. ඒ කොහොම වුණත් 2010 පෙබරවාරි 8 වන දින ඒ කියන්නේ බර්ජ් ඛලීෆා විවෘත කරලා මාසයක පමණ කාලයකින් බලසැපයුම් ගැටලුවක් හේතුවෙන් සෝපානයක් මහල් අතර සිර වෙලා තියෙනවා. එහි සංචාරකයන් පිරිසක් විනාඩි 45ක් පමණ කාලයක් සිරවි සිටින්නට සිදු වෙලා තියෙනවා. ඉන්පසු නිරීක්ෂණ තට්ටුව මාස 2ක කාලයක් මහ ජනතාවට වසා දැම්ම කියලා තමයි සඳහන් වෙන්නේ.
ඒ වගේම පඩිපෙළ භාවිතා කරනවා නම් ගොඩනැගිල්ල බිම් මහල සිට 160 වන මහල දක්වා පඩිපෙළ 2909ක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම 2009 දී ගෘහ නිර්මාණ ශිල්පයෙන් නිවේදනය කරලා තියෙනවා කලාකෘති 1000කට වැඩි ප්‍රමාණයක් බර්ජ් ඛලීෆාහි අභ්‍යන්තර අලංකරණය කිරීම සඳහා යොදාගෙන තියෙනවා කියලා. ඔයාලා දන්නවද මෙම ලෝක විශ්මිත ඉදිකිරීම වන බර්ජ් ඛලීෆා ලෝක වාර්තා කිහිපයකට හිමිකම් කියලා තියෙනවා. අංක 1. දැනට ලෝකයේ පවතින උසම ගොඩනැගිල්ල ඒ මීටර් 829.8ක්. එහෙමත් නැත්නම් අඩි 2722ක්. සරලවම කිව්වොත් කිලෝමීටර් භාගයකට වැඩි උසක්. අංක 2. වැඩිම මහල් සහිත ගොඩනැගිල්ල ප්‍රමාණය 163ක්. මුලදී මම කිව්ව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ තිබිලා තියෙන්නේ මහල් 110ක් පමණයි. අංක 3. ලෝකේ සෝපානයක දිගම ගමන් දුර මීටර් 504ක්. අඩි වලින් ගත්තොත් අඩි 1654ක්. අංක 4. වැඩි උසක් සිරස්ව කොන්ක්‍රීට් පම්ප කිරීම මීටර් 606ක්. එමත් නැත්නම් අඩි 1988ක්. අංක 5. ඇලුමිනියම් සහ වීදුරු මුහුණතක් ඇති ලොව උසම ගොඩනැගිල්ල මීටර් 512ක්. එමත් නැත්නම් අඩි 1680ක්. අංක 6. ලෝකේ උසම අවන්හල බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල 122 වන මහලේ මීටර් 442ක් උසින්. එමත් නැත්නම් අඩි 1450ක් උසින්. ඊට පෙර සේන් කුළුණේ මීටර් 350ක්. එමත් නැත්නම් අඩි 1148ක උසකින් තමයි ලොව උසම අවන්හල තිබිලා තියෙන්නේ. අංක 7. ලොව උසම නිරීක්ෂණ තට්ටුව බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ලේ 2010 ජනවාරි 5 වන දින 148 වන මහලේ මීටර් 555ක්. එහෙමත් නැත්නම් අඩි 1821ක උසකින් එළිමහා නිරීක්ෂණ තට්ටුවක් විවෘත කරලා තියෙනවා. ඒ 2014 ඔක්තෝබර් 15 වන දින ලොව උසම නිරීක්ෂණ තට්ටුව බවට පත් වෙලා තියෙනවා. කෙසේ වෙතත් 2016 ජුනි මාසයේ ෂැන්හායි කුළුණ මීටර් 561ක උසකින් යුත් නිරීක්ෂණ තට්ටුවක් විවෘත කිරීමෙන් අනතුරුව ලොව උසම නිරීක්ෂණ තට්ටුවේ ලෝක වාර්තාව ඔවුන් ලබා ගන්නවා. පසුව 2019 පෙබරවාරි 18 වන දින බර්ජ් ඛලීෆා එම වාර්තාව නැවත ලබා ගන්නේ ලොව උසම විවේකාගාරය වන මීටර් 585ක්. අඩි වලින් ගත්තොත් 1919ක උසකින් යුත් ලවුන්ජ් නිරීක්ෂණාගාරය විවෘත කිරීමෙන් පසුවයි. අංක 8. තනි ගොඩනැගිල්ලක වේදිකාගත කරන ලද ලොව විශාලතම ආලෝක සහ ශබ්ද සංදර්ශනය. ඔබ දැකලා ඇති මීට පෙර අලුත් අවුරුදු උදාව විශේෂ වෙළඳ දැන්වීම් වැනි දේවල් ඉතාමත් උත්කර්ෂවත් ආකාරයෙන් මෙහි ඩිජිටල් තිර හරහා විකාශය කරනවා. ඒ වගේම මෙවැනි දිනවල විශාල ජනකායක් මෙව නැරඹීම සඳහා එක්රොක් වෙනවා ඔබ දැකලා ඇති. ඉතින් ඔබටත් පුළුවන් සල්ලි ටිකක් වැඩිපුර තියෙනවා නම් ඩුබායි වල තියෙන බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ලට ගිහින් එහි තියෙන සුන්දරත්වය සහ පුදුම සහගත හිතෙන දසුන් විඳින්න. සමහර විට එය ජීවිතයේ අමතක නොවන අපූර්ව අත්දැකීමක් වෙන්න පුළුවන් නිසා. එම අත්දැකීම ඔබට ගන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.